FM. සන්දි මහත්තයෝ මේ අපි ඉස්සෙල්ලම බලමු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැරදිලා නැහැ වරදින්නෙත් නැහැ මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් කෘෂිකර්ම සංවර්ධන හා ගෝජන සේවා අමාත්‍යතුමා කියලා තියෙන්නේ. එතුමාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොජ්ජන එක්සත් වෙනුන එක්සත් ජනතා නිදහස් සන්ධානය නිතරම කතා බහ කළා. ඒත් මෑත කාලින වේ සම්බන්ධයෙන් පැවති උනන්දුව හීන වෙමින් පවතින බව පෙනෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කිරීමට අවශ්‍ය පියවර ගන්නේ නැද්ද? එතකොට කියනවා විධායක ජනාධිපති ක්‍රමයට අපිත් එක්ක එක කාලවල විරෝධය අපිත් එක කාලවල විරෝධය ප්‍රකාශ කළා. ඒත් විධායක ජනාධිපති ක්‍රමය නිසා තමයි ප්‍රභාකරන් සහ LTT විනාශ කිරීමට අපිට හැකියාව ලැබුණේ. ඒදී සමහර තීන්දුව තියෙන ගැනීමදී විධායක ජනාධිපතිවරයාට තියෙන වගකීම සහ බලය පාවිච්චි කරන්න උනා. මේ යුගය තුල විධායක ජනාධිපති ක්‍රමය තිබුණු නිසා අපිට LTT යුදමේ වශයෙන් මතවාදීමේ වශයෙන් පරාජය කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම නව වකීම් රාශියක් අපිට ඉෂ්ට කරන්න තියෙනවා. ආර්ථික වශයෙන් රට සමෘද්ධිමත් කිරීම ඉන්න එකක්. උත්තරේ ප්‍රදේශගත මේ භූමියෙන් 25%කට වඩා සාමාන්‍ය ලෙස ජනතාව කටයුතු කිරීමේ පසුබිම ගොඩනගලා නැහැ. ඒ ප්‍රදේශවල අඟල් ගණන් බිම් බෝම්බ වල්ලා තියෙනවා. උත්තරේ ප්‍රදේශවල ජනතාවට නිදහස් සාමකාමී පරිසරයක් බිහි කරන්න රට තුළ ඇති කළ යුතු ආර්ථික ප්‍රගමනය ඇති කරන්න රජයේ ඍජු තීරණ ගන්න වෙනවා. ඒ තීරණ ගැනීමේදී විධායක ජනාධිපතිවරයාගේ තනතුර ඉදා වැදගත් වෙනවා කියලා තියෙනවා. ඊළඟට අහනවා විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්නේ නැති බවද ඔබ කියන්නේ? මෑත කාලිනව විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කළ යුතුයයි කියලා අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. ඕකට තමයි ඔච්චර දිග උත්තරයක් දීලා තින්නේ. එතකොට ඈත කාලීනව නම් අපිට ඇහුණම විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්න ඕනේ කියලාමයි. ආර්ථික අර්බුද විසඳීමට නිවැරදි දැක්මක් තිබේද? හර්ෂද සිල්වා ආචාර්යතුමා කාලින සටහන් වලට මෙහෙම ලියලා තියෙන්නේ. දැනට විශාල වශයෙන් ආනයනය අඩු වී තිබේ. ඒ නිසා ඩොලරයට ඉල්ලුමක් නැත. අප දන්නා ආකාරයට රජයේ ආදායමද මේ ආකාරයට අඩු වී නැත. මේ අඩුවීමට හේතු ගණනාවක් තිබේ. ආනයන බදු ආදී විශාල ලෙස අඩු වී තිබේ. එය එක් හේතුවකි. ලෝක ආර්ථික අවපාත අපට බලපාන්නේ නැති බව මේ කොතරම් කිව්වද එය අපට බලපා තිබේ. ආර්ථික වර්ධන වේගය අඩුවීම නිසා බදුද අඩු වී තිබේ. වැඩ් බද්ද ආදී සියලු බදු අඩු වී තිබේ. ඒ පසුබිම යටතේ මේ ප්‍රමාණයට බේරී සිටින්නේ නව බද්ද නිසාය. එනම් ජාතිය ගොඩනැගීමේ බද්දය එය පසුගිය කාලයේ 200කින් වැඩි කින්නේ. ප්‍රශ්න වසාගෙන සිටින්නේ එමගනි. වැඩ් ගේම් පැහැරහැරීම් හොරකම් කිරීම ආදී විශාල වශයෙන් සිදු වුණි. මේවා නතර කර ගැනීමට නොහැක. රජය පිරිවැටුම් බද්දක් හඳුන්වා දුන්නේ මේ ආකාරයට ආදායම් අඩුවීම වළක්වා ගැනීමටයි කියලා ආචාර්ය හර්ෂද සිල්වා මහත්තයා මේ ආර්ථිකය ගැන ලියලා තියෙනවා. ඊළඟට මේ අපි බලමු අදර මේ සාරි කතාව දිවයින පත්තරෙත් පුවතක පසුබිමට ලියලා තිබ්බා. නිලන්ත මදුරාවල මහත්තයා පරිපාලනයේ සාරියට ගිය කල නවක සිසුවියන් මුල් මාස කීපය ඇතුළත සාරයකින් සරසී දේශවලට සහභාගී විය යුතුයයි පීඨ පරිපාලනය දැනුම් දී තිබිනි. අපිට පරිපාලනය දැනුම් දීලා තිබෙන්නේ. සිසුවියන් යන විශ්වවිද්‍යාලයට ආහා ඒ දින දෙක තුනකට වඩා සාරි ක්‍රමය නොපැවැත්තිනි. ජ්‍යෙෂ්ඨ සිසු නවකයන්ට නියෝග නිකුත් කිරීමට පටන් ගත්තා. පීඨ පරිපාලනයේ සාරිය ගලා දැමූ ඔවුන් නවකයන්ට වෙනත් ඇඳුමක් නියම කළහ. ඒ අනුව සිසුවියන් දිග සායකින් අධික බ්ලවුසයකින් සරසී සිටිය යුතුය. පරිපාලනයේ සාරිය ගලවා දමා වෙනත් ඇඳුමක් ඇඳූ ජ්‍යෙෂ්ඨයන් ගැන පීඨ පරිපාලනය තවමත් මුනිවත රකිමින් සිටී. හරියට රෙද්ද කල්ලා මූණ වහගත්ත වැඩගේ වැඩක් තමයි ජනාර්දන පුරසාර්ථකය කට්ටිය කරලා තියෙන්නේ. මේ ඉතින් අපි ඔය අතරේ කාටුන් එකක් බලමු. අද මේ ලග්මෙන් පත්තරේට තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ලග්මෙන් පත්තරේට අදහස් දැක්වීමක් කරලා තිනවා. දෙකම ඉතින් පොඩ්ඩක් එක වගේ හින්දා මම ඒක ගත්තේ නැහැ. අපි කාටුන් බලමු වෙලාව යනවා. නලින් හේරත් මහත්තයාත් ඇවිල්ලා තිනවා ප්‍රවෘත්ති අරගෙන. සුපුරුදු ලෙසින්ම අංජලි ඉන්ද්‍රිත් මහත්තයාට අදත් ඇඳලා තියෙන්නේ බන්දුණු වර්ධන මහත්තයා. මටද බන්දුණු වර්ධන මහත්තයා කාටුන් කියලා ඇති වෙලා. හැබැයි වැඩේ තියෙන අනිත් පත්තරවල බැලුවත් හැම පත්තරෙම ඉන්නේ බන්දුණු වර්ධන මහත්තයා. අන්තිමට එතුමාගේ එහෙම කියලා කාටුන් එකක් විතරක්ම ඉස්සරන්නේ නේද? අර මිකි මවුස් එහෙම නේ. ඒගොල්ලෝ සැබෑ ලෝකේ නැහැනේ නේද? එහෙම ඉන්නව නේද? අර චන්දි මහත්තයාගේ කාටුන් එක මොකද අර ස්ට්‍රික්. ස්ට්‍රික්. අන්න ඒ වගේ නේ. එහෙම වෙයිද දන්නේ. මේ මේ වස්තුන් දෙකක් තියෙනවා. එක වස්තුවකට නේ අපිට වස්තුව කියන්න බෑ. ඒක බඳුණු වර්ධන මහත්තයා. මොන මහත්තයා? තමයි කියන්නේ. බඳුණු වර්ධන මහත්තයා තමයි එක රූපයක්. රූපයක් කියමුකෝ. විද්‍යාවේදී හඳුන්වන්නේ වස්තුවක් කියලා නේද?
ආර්ථික විද්‍යාව දියුණුවනේ. ආර්ථික ඒක රූපයක් කියලා කියන්නේ නේද? මේ එක රූපයක් තියෙනවා ඒක බන්දුණු ගුණරත්න මහත්තයාගේ. එක රූපයක් තියෙනවා ගෑස් ටැංකියක. ගෑස් ටැංකිය කියන රූපේ ඉහළ යනවා රොකට් එකක් වගේ බ්‍රූස් ගන්න. අනිත් රූපේ බන්දුණු ගුණරත්න මහත්තයාගේ සරම පහළට යනවා බ්‍රූස් ගාලා. බන්දුණු ගුණරත්න මහත්තයාගේ රෙදි ගැලවෙනකොට ගෑස් ටැංකිය උඩ අපි ගියා. පත්තරේ විස්තරේ මල්ලිකෙන් අහගත්තනේ. එහෙනම් උදෙන්ම යන්න මහජන බැංකුවට. අතහිත රුපියල් 5000ක් වටිනා සංවත්සර ඉතුරුම්පත් මිලදීගෙන සුකොම්බෝගි නිවසක් සහ රන් පවුම් දිනා ගන්න. මේ අගනා වාසනාව ජනහද හඳුනන මහජන බැංකුවේ. ඔබේ වෙළඳ සැලෙත් ඇංකර් ප්‍රවර්ධන පුවරු ඇංකර් කෙරේ ආකර්ශනීය අයුරින් ප්‍රදර්ශනය කර තෑගි දිනා ගන්න. යාටෙල් පාරිභෝගික ඔබට ඉහළම සේවයක් සපයන රයිනෝ සෙවිලි තහඩු සහ සීලිං ෂීට්.